Hello everyone, welcome back to my YouTube channel. අද අපි කතා කරන්නේ am is are කියන වචන තුන ගැන. am is are කියන වචන තුන අපි ඉංග්‍රීසියේදී හඳුන්වනවා be verbs එහෙම නැත්නම් helping verbs කියලා. මේ am is are එහෙම නැත්නම් helping verbs be verbs පාවිච්චි කරන්නේ වර්තමාන අදහසක් දෙන්න. ඉතින් අපේ ඊළඟ පාඩමට කලින් මම හිතුවා am is are පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් ලබා දීලා ඊළඟ පාඩම කරන්න. හරි. අපි එහෙනම් යමු මේ am is are කොහොමද නිවැරදිව අපි subject එකක් එක්ක පාවිච්චි කරන්න කියලා. මේ am is are වල be verbs වල සිංහල අදහස තමයි ඉන්නවා වෙනවා කියන අදහස. ඉතින් දැන් අපි බලමු කොහොමද නිවැරදිව subject එකක් එක්ක am is are පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ පහසුවට සහ එදිනෙදා භාවිතයේදී subjects විදිහට ගන්නේ I, we, you, they, children, teachers, doctors, animals, he, she, it, නිමල්, කමල්, dog වැනි වචන තමයි අපි subjects විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් මෙතනදී am is are කියන be verbs අපිට අර ඉස්සරලා කියපු ඕනෑම subject එකක් එක්ක පාවිච්චි කරන්න බෑ. අපි subject එකට අනුව ගැළපෙන be verb එක තමයි හරියට පාවිච්චි කරන්න ඕන. එහෙනම් අපි දැන් මුලින් ඉඳලා බලමු කොහොමද ඒ අදාළ subject එකට ගැළපෙන be verb එක පාවිච්චි කරන්න කියලා. මුලින්ම I. ඉංග්‍රීසි භාෂාවේ වර්තමාන අදහසක් දෙන්න I කියන subject එකත් එක්ක පාවිච්චි කරන්නේ am කියන be verb එක විතරයි. ඊළඟට we, you, they, children, teachers, doctors, animals කියන මේ plural subjects එහෙම නැත්නම් බහුවචන උක්ත පද එක්ක පාවිච්චි කරන්නේ are කියන be verb එක. ඒ වගේම he, she, it, නිමල්, කමල්, මීනා, dog වගේ singular subjects එක පාවිච්චි කරන්නේ is කියන be verb එක. ඉතින් මේ subjects එක්ක be verbs පාවිච්චි කරන විදිය හොඳට practice කරන්න, හොඳට මතක තියාගන්න. ඒක අපිට ඊළඟ පාඩමට හරිම වැදගත් වෙනවා, හරිම පහසු වෙනවා. ඉතින් මම ආයෙ මතක් කරනවා subject එකට ගැලපෙන be verb එක I, am, we, are, they are, you are, children are, teachers are, doctors are. He is, she is, it is, නිමල් is, dog is, lion is. මෙන්න මේ විදිහට මේ වගේ subjects එක තමයි අපි be verb එක පාවිච්චි කරන්නේ. ඉතින් හොඳට අධ්‍යයනය කරන්න, study කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී ඊළඟ පාඩමේදී හම්බ වෙමු. Have a nice day.